සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මේ දිනවල සමස්ත රටේ පවතින පාසල් ක්‍රිකට් තරඟාවලීන් තම උණුසුම් ස්වරූපයක් ගන්නවා. මේ පිළිබඳව නැවතත් විශේෂයෙන් ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන්, ඒ වගේම දෙමව්පියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිරීක්ෂණය වෙනවා. ඔබ අපි කවුරුත් දන්නවා පසුගිය වසර කිහිපය තුළ වාර්තා වෙච්ච ඛේදජනක සිදුවීම් පිළිබඳ නැවත මතක් කළ යුතුයි. විශේෂයෙන් ජීවිත හානි, ඒ වගේම බරපතල රියානතුරු, ඒ වගේම කලහකාරී සිදුවීම් සියල්ලක්ම වාර්තා වුණා. අපි ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යොමු කරනවා. මේ ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා රථ වාහන පෙළපාලි, බීමත්කම, ඒ වගේම අපරීක්ෂාකාරී රිය පැදවීම සහ අනවසර මගින් ගෙන යාම පිළිබඳව නැවතත් මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. විශේෂයෙන් අපිට මතක් කළ යුතුයි තරඟකරුවන්, ඒ වගේම තරඟ සංවිධායකවරුන් ශ්‍රී ලංකා පොලිසිය ඔබගේ පොලිස් වසමේ ඒ අදාළ නිලධාරීන් හම්බෙලා මේ පිළිබඳ සංවිධානය කරගත්තොත් අපිට කිසිදු බාධාවකින් ප්‍රශ්නයකින් තොරව ඔබගේ මේ සුවිශේෂී අවස්ථාවක් වන වාර්ෂිකව පැවැත්වෙන තරඟාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි. විශේෂයෙන් රියදුරන්, ඒ වගේම වාහනවල අයිතිකරුවන් නීතිය රැහැනට හසු කරගන්නට විශේෂයෙන් පොලිස් ආඥා පනත, මංමාවත් පනත, ඒ වගේම මෝටර් වාහන පනත, මේ සියලුම නීති ප්‍රතිපාදනයන් හරහා අපි නීතිය ක්‍රියාත්මක කරන අතර අපි අපේක්ෂා කරනවා සියලුම ශිෂ්‍යයන්, වැඩිහිටියන්, ඒ වගේම ආදි ශිෂ්‍යයන් තමුන්ගේ ගෞරවනීය පාසලේ නාමය ආරක්ෂා කරගනිමින් මේ සුහද ක්‍රිකට් තරඟාවලීන් ඉතාම සන්තෝෂයෙන් ජය පැරදුම බෙදා හදගනී කියලා. බොහොම ස්තුතියි.